තාත්තා මම මේක අරන් යන්නම්. තාත්තා ඔෂින්ගේ හොල්මන ඇවිල්ලා. ඔෂින්? අම්මා! ඔෂින්? දුවේ? ඇත්තටම ඔෂින්ද? අම්මා! කරපු දේ නිසා කරපු දේ නිසා මට මුහුණ දෙන්න සිද්ධ කරපු දේ නිසා මට මුහුණ දෙන්න සිද්ධ වෙච්ච දේ දන්නවද? ඒගොල්ලෝ හාලුත් තරන් ගියා. මට අපහාසත් කළා. අතාරිනවා. සිද්ධ වෙච්ච දේ දන්නවද? ඒගොල්ලෝ හාලුත් තරන් ගියා. මට අපහාසත් කළා. අතාරිනවා. බලාපොරොත්තුව දැරලා හිටියේ. හිතුව ජීවතුන් අතර නැහැ කියලා. ස්තුති කරන්න ඕනේ නේද? එන්න ඔෂින්. යමු ඇතුළට. එන්න. ආච්චි අම්මත් ඉන්නවා. ඔෂින් එපා. මගේ ගේ ඇතුළට යන්න බෑ. ඇයි මේ? කිවිසුම සම්පූර්ණ කළෙත් නෑ. ඇයි දැන් මේ ආවේ? ඔයා මගේ දරුවෙක් නෙවෙයි. ඉක්මනට මෙහෙන් යනවා. බය වෙන්න එපා ඔෂින්. අපිට දුවා බහුව අපිට ගැන සතුටුයි. අම්මා! මම දැන් යන්නම්. හොඳයි. බලන්න ඔෂින්. නංගිත් එක්ක ඉන්නකොට ලස්සනයි. මට හරි සතුටුයි. නංගි හරි හොරතයි. දෙන්න මම වඩා ගන්නම්. හරි. හොඳයි පලා ගන්න. හොඳයි. කොහෙද නංගිව අරන් යන්නේ? අනේ නංගිව අරන් යන්න එපා. ඔෂින් වගේ නංගි. එයාව අරන් යන්න එපා. ඔෂින් කොහෙද යන්නේ කියලා අහගන්න. සුමිව අපි දරුවෝ නැති පවුලකට බාර දෙන්නයි යන්නේ. ඒක අපි යාගෙම හොඳට කරන දෙයක්. තේරුණාද? හරි. සුමි!
මම අද උදේ ආවේ. බොහොම ආමෙන්. සුබ උදෑසනක්. ඉතින් මොනවද තොරතුරු? වරදක් නෑ බොහොම හොඳින් ඉන්නවා. සුබ උදෑසනක්. මේක තියාගන්න. සුබ උදෑසනක්. හොඳයි. පොඩ්ඩක් ඉන්න. වරදක් නෑ කට්ටියම බොහොම සනීපෙන් ඉන්නවා. මෙහෙට අලුතින් ආපු සේවිකාව. මම ඔෂින්. ඔයා වැරදි ගෙදරකට ඇවිල්ලා. අපි නම් සේවිකාවක් හෙව්වේ නෑ. මේ කගායා වෙළඳසැල නේද? මට එන්න කියලා තිබ්බා. ලොකු නෝනේ නා. සුබෝදෑසනක් දුන්නා. තාවද්ද වෙළඳ සැලෙන් අපිට බෝට්ටුවක් එවනවා කිව්වා. තව දවස් 2ක් විතර යයි. ඒ ගැනවත් හොඳට බලා ගන්න පුළුවන්ද පුතා? ඕගොල්ලන්ගේ නොසලකිල්ලෙන් වෙන වැරදි හැම වෙලේම නිවැරදි කරන්න වෙන්නේ මට තමයි. මේ ළමයා කවුද? මේ ළමයා සේවිකාවක් ගන්නවද කියලා අහනවා. සේවිකාව? කෙනෙන්නේ නෑනේ. වැරදීමක් වෙන්න ඇති. කිව්වනේ වැරදි ගෙදරක් මේක. ගෙදර යන්න. ඇත්තමයි මම කැඳවල තිබ්බා. හාල් ගෝනි 5කට අවුරුදු 2ක් ඉන්න.